ෂෙයා එකක් ඇවරේජ් කරනවා කියන්නේ මොකක්ද? ගොඩක් දෙනෙක් මට මැසේජස් දාලා කමෙන්ට්ස් වල අහලා තිබුණා ෂෙයා එකක් ඇවරේජ් කරනවා කියන්නේ මොකක්ද මේ ගැන කියලා දෙන්න පුළුවන්ද කියලා. බලමු ෂෙයා එකක් කොහොමද ඇවරේජ් කරන්න කියලා. ෂෙයා එකක් ඇවරේජ් කරන හැටි මම බෝඩ් එකේ කියලා දෙන්න ලොකු දෙයක් නෙවෙයි. බලන්න මම හිතන්න ෂෙයා එකක් රුපියල් 10ට දෙනවා. රුපියල් 10ක මිලට ෂෙයා එකක් තියනවා කියලා හිතන්නකෝ. ඔයාට පුළුවන් ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට රුපියල් ලක්ෂයක මුදලක් ඉන්වෙස්ට් කරන්න. ලක්ෂයක මුදලක් ඉන්වෙස්ට් කරොත් මම උදාහරණයක් ඇටියට ගන්නෙ ලක්ෂයක මුදලක් ඉන්වෙස්ට් කරොත් එහෙම ඔයාට පුළුවන් මේ කම්පැනි එකේ ෂෙයාර්ස් කීයක්ද number of shares 10000ක් ගන්න පුළුවන්. එතකොට මේ කම්පැනි number of shares 10000ක් තියෙනවා ෂෙයා එක රුපියල් 10ට තමයි මිලදීගෙන තියෙන්නේ. හිතන්න කාලයක් යද්දි ෂෙයා එකේ ප්‍රයිස් එක ඩ්‍රොප් වෙනවා රුපියල් 5කට. රුපියල් 10 ෂෙයා එක රුපියල් 5ක් දක්වා මිලකට අඩු වෙනවා. අඩුනොත් එහෙම ඔයාගේ ආයෝජනය කරේ ලක්ෂයක මුදලක් වුණාට දැන් ඔයාගේ ෂෙයාර්ස් 10000 වටිනාකම පහෙන් වැඩි කරපුවාම ඔයාගේ වැලියු එක තියෙන්නේ රුපියල් 50000ක් මේ වෙද්දි ෂෙයාර්ස් ටික මේ වෙලාවේ විකුණා ගොත්. එතකොට පේනවා කැපිටල් ලොස් එකක් ප්‍රාග්ධන අලාභයක් තියෙනවා රුපියල් 50000ක මේ වෙද්දි මොකද 50000ක්ම අඩු වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ වගේ වෙලාවට ඔයාට කරන්න පුළුවන් එකම දෙයක් තමයි කරන්න පුළුවන් පහසුම දෙයක් තමයි තව මුදල් තියනවා නම් ඒක ආයෝජනය කරලා මේ ෂෙයා එක අවරේජ් කරන්න පුළුවන්. හිතන්න ඔයාගාව තව රුපියල් 50000ක් තියෙනවා කියලා. තව රුපියල් 50000ක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ 50000 ආයෝජනය කරොත් ඔයාට පුළුවන් මේ සමාගමේ තව ෂෙයාර්ස් 10000ක් ගන්න. ඇයි? දැන් මිල රුපියල් 5යි. එතකොට දැන් අත්‍තරම ගත්තාම ඔයාගාව ඔයා සම්පූර්ණ ආයෝජනය කළා තියෙනවා මෙතන 50000ක්. ඒ වගේම මෙතන ලක්ෂයක්. ඒකට සම්පූර්ණ වශයෙන් ඔයා සම්පූර්ණ මුදල ආයෝජනය කළා තියෙනවා 1,50,000ක මුදලක්. ඔයාගාව තියෙනවා ෂෙයාර්ස් දැන් මෙතන 10000යි මෙතන 10000යි ෂෙයාර්ස් 20000ක් තියෙනවා. එතකොට දැන් ඔයාගේ ප්‍රයිස් එක ඇවරේජ් ප්‍රයිස් එක සම්පූර්ණයෙන් රුපියල් 7.50ක් වෙලා දෙනවා. එතකොට එක ෂෙයා එකක ඔයාගේ වැලියු එක වෙන්නේ රුපියල් 7.50ක්. එතකොට කොටස් යන්නපලේ ෂෙයා එකක මිල දැන් රුපියල් 5ට තියෙන්නේ. බැරි වෙලා හරි මේක කොටසක් රුපියල් 7.50ට වැඩි වුණත් එතනින් එහාට ලැබෙන මුදල ඔබට ලාභයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඔබට මේ මුදලෙම අරගෙන තියාගෙන හිටියනම් නැවත රුපියල් 10ක් වෙනකන් තියාගෙන ඉන්න වෙනවා. එතකොට මේ පහට ඔයා රුපියල් 50000ක් දීලා ගත්තේ. හැබැයි ඔයාට ඊට වඩා වැඩි මුදලක් දීලා තව ආයෝජනය කර ෂෙයාර්ස් ගන්න පුළුවන් නම් තවදුරටත් මේ ඇවරේජ් ප්‍රයිස් එක පහළට ගෙනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩක් අය කොටස් වෙනපොළ පහළ යද්දී ඇවරේජ් කරන්න බලාගෙන ඉන්නකොට ඇවරේජ් කිරීම හරහා අර වැඩි කාලයක් බලාගෙන ඉන්න නැතුව කොටසකම ඉක්මනින් ඉහළ යාම හරහා වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවක්. අපි දැන් බලමු ඇප් එකෙන් අපිට මේ ඇවරේජ් ප්‍රයිස් එක බලා ගන්න පුළුවන්ද කියලා. පෝර්ට්ෆෝලියෝ එකට ගියාට පස්සේ එකෙන් බලන්න පුළුවන් සමරි එක ඩීටේල්ස් ඊට වැලියේෂන් කියන එකට යන්න. එතන වම් පැත්තේ මේ තියෙන්නේ සිම්බල් ඇවරේජ් කොස්ට් කියලා. එතන තියෙනවා වාගේ දැන් ඇවරේජ් ප්‍රයිස් එක. එතකොට මේක කම්පියුටර් එකෙන් බලනවා නම් ඔයාලට බ්‍රේක් ඉවන් ප්‍රයිස් එකත් බලා ගන්න පුළුවන්. මොකද කොස්ට් එක ට්‍රාන්සැක්ෂන් කොස්ට් එකක් ඇඩ් වෙන හින්දා ඒකත් චෙක් කරගන්න. එතකොට මෙතනින් ඇවරේජ් ප්‍රයිස් එක බලන්න පුළුවන්. ඔයා වැඩි වෙන ෂෙයාර්ස් ගද්දි ඒ ඇවරේජ් වෙලා ප්‍රයිස් එක හැදෙනවා. ඒක හැදිච්ච එක මෙතනින් ඔයාට ඇප් එකෙන් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා.